අද අපි කතා කරන්නේ ලංකාවේ anytime data packages ගැන. මම තෝරගත්ත ISP ලා 4 දෙනෙක් ඉන්නවා. මෙතන Dialog ඉන්නවා, SLT Mobitel, Hutch සහ Airtel. මේක සාමාන්‍ය අර ගොඩක් popular ලංකාවේ තියෙන ISP ලා 4 දෙනෙක්. ඉතින් මේ 4 දෙනාගේ anytime data ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ ගැන ඩවුට් එකක් තියාගන්න මේ කතා කරන්නේ anytime data package comparison එකක් ගැන. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ සයිඩ් එකෙන් data volume එක තියෙනවා. මේ side එකේ data volume එක තියෙනවා. ඒ වගේම මෙතන dialog ඉන්නවා, SLT Mobitel ඉන්නවා, Hutch ඉන්නවා සහ Airtel ඉන්නවා. ඉතින් මේ අදාළ ISP ලා 4 දෙනා ඉන්නවා. ඊට පස්සේ මෙතන anytime data plans ටික මෙතන බලා ගන්න අවස්ථාව තියෙනවා. හරි. අපි මුලින් බලමු 1GB වලට කොහොමද prices එන්නේ කියලා. කියන්නේ ඔයා 1GB anytime data package එකක් දා ගන්නවා නම්, card එකක් දා ගන්නවා නම් Hutch එකෙන් ඔයාට සාමාන්‍යයෙන් 79කට වගේ price එකකට ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම Airtel එක වාට රුපියල් 99ක වගේ price range එකට ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී validity එක වෙනස් වෙනවා. අදාළ date එකත් ඒ කියන්නේ date එක වෙනස් වෙනවා. මොකද Hutch එකේදී 7 days වලට උනාට Airtel එකේදී 14 days වලට තමයි ගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ 1.5GB ගත්තාම පස්සේ මේක 159කට අපිට dialog lag ගන්න පුළුවන්. ඒක 14 days වලට. ඒ වගේම SLT Mobitel lag 159කටම ගන්න පුළුවන්. ඒකත් දවස් 14කට. Airtel සහ Hutch එකේ ඒ packages දෙක බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ 2GB ගත්තන් පස්සේ Dialog ලගේ 2GB නැහැ. ඒකට SLT Mobitel ලගේ වල බලා ගන්න පුළුවන් 199කට 2GB තියෙනවා දවස් 21කට. Hutch එක ඒ වගේම 159ක වගේ price range එකට 2GB ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ prices data volume ටික මෙතන තියෙනවා GB 20ක් වෙනකන්. ඉතින් මෙතනදී ගොඩක් packages මට බලා ගන්න හම්බුනේ SLT Mobitel ලගේ. ඒ වගේම Hutch ලගෙත් තියෙනවා. Airtel ලගෙත් තියෙනවා. ඒකේ Airtel එකේ new youth packs කියලා තමයි අලුත් packages ටිකක් හඳුන්ලා දීලා තියෙන්නේ. ඒකත් එක්ක අපි මෙතන මෙන්ෂන් කරලා නැති ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම මේ හැම එකෙම links දාලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ෆොටෝ එකත් ඔයාලට මම අප්ලෝඩ් කරන්නම්. ඒ වගේම ඔයාලට මෙතන මේ link දාලා තියෙනවා. මෙතන dialog ලගේ anytime data plans ගත්තන් පස්සේ මෙතන නැති comparison එකට ගත්තේ නැති ටිකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ලොකු data card එකක් ගන්න ඕන නම් 25GB 40 සහ 60GB 125GB වලට වගේ ඒ වගේ වෙනම prices මෙතන දාලා තියෙනවා. මම අර comparison එකට ගත්තේ නැහැ. මොකද ඒවා හැම package එකම හැම ISP කෙනෙක්ගේම නැති නිසා. ඒ වගේම SLT Mobitel එකක් ගත්තන් පස්සෙත් මේ GB 18ක් වෙනකම් packages තියෙනවා. 1199 ඒ වගේ prices වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ඒක ගැනත් බලා ගන්න පුළුවන් මේ site එකට ආවොත්. මෙතන සම්පූර්ණයෙන්ම ඒ prices ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඒ වගේම Hutch ලගේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් anytime data ප්‍රමාණයක් මෙතන බලා ගන්න තියෙනවා. ඒතකොට ඒ අවශ්‍ය GB ප්‍රමාණය ඔයාලට අවශ්‍ය විදිහට මෙතනින් select කර ගන්න පුළුවන්. ඒ වගේම Airtel ලගේ මෙතන youth package කියලා තියෙනවා packages කීපයක්. ඉතින් ඔයාලට එතනදිත් ඒ අවශ්‍ය GB ප්‍රමාණය මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට මෙතනින් මේ කියන sites හතරෙන්ම ඔයාලට ඒ අදාළ data card එක activate කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. ඉතින් මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතන best deal එක. කියන්නේ සාමාන්‍යයෙන් අපි average එකක් විදිහට ගත්තන් පස්සේ මේ අතරින් අර ගොඩක් අඩුවටම 1GB 1GB එකක් ලබා දෙන Hutch. ඉතින් යාළගේ සාමාන්‍යයෙන් GB එකක් 79ක වගේ price එකට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් මෙතන GB එකක් 79කට තමයි cheapest අපිට බලා ගන්න හම්බෙන්නේ Hutch එකේ. best 2GB value එක තියෙන්නේ Hutch ලට. ඒ වගේම මෙතන 5GB වලදී Mobitel වලට එනවා. ඒ වගේම largest anytime bundle වල ගත්තාන් පස්සේ Airtel අපිට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේකෙදී අපි මේ best deal by data category එකත් එක්ක අනිත් පැත්තට ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් මේ 1GB එක සාමාන්‍ය මේලා කොච්චර charge කරනවද කියලා සාමාන්‍ය Airtel එකේ තමයි අඩුම charge කරන්නේ 61ක් වගේ එකක් GB එකට. ඒ වගේම Hutch එක 68ක වගේ ප්‍රමාණයක්. SLT Mobitel එක GB එකක් 70ක වගේ price එකකටත් Dialog ලගේ GB එකක් සාමාන්‍යයෙන් 86ක වගේ price range එකකටත් charge වෙනවා. මේක වෙනස් වෙනවා. එකකින් එකත් එක්ක මොකද එක packages වල තියෙන GB ප්‍රමාණයත් එක්ක මේක වෙනස් වෙනවා. ඉතින් ඒක ගැන පොඩි idea එකක් ගන්න ඕනේ. ඒ වගේම මේකේ advantage මේක තමයි වැදගත්ම කාරණා. ඒ කියන්නේ ඔයා මේ මොන package එක ගත්තත් මෙන්න මේ ගැන ඔයා idea එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට හොඳ coverage එකක් සහ stable speed network connection එකක් ගන්න ඕන නම් ඔයා Dialog වගේ package එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම data rollover feature එක තියෙනවා. ඉතින් data rollover feature කියලා කියන්නේ ඒක එනේ data rollover feature එක ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාට SLT Mobitel එක තමයි choose කරන්න වෙන්නේ. SLT Mobitel එකේ මේ data rollover feature කියලා කියන්නේ දැන් උදාහරණයක් ගත්තාම පස්සේ ඔයා හිතන්න GB 20ක GB 50ක package එකක් activate කරන් ඉන්නවා. ඒක මාසයක් ඇතුළත තමයි තියෙන්නේ. ඒ මාසය ඇතුළත ඔයාට ওই GB
50 GB 20ක් වගේ පාවිච්චි කරොත් ඊටු GB 30 ඊළඟ මාසෙට ඇඩ් වෙනවා. ඒතර අන්න ඕක තමයි يعني ඊළඟ මාසෙදී GB 30 වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔය data roll over feature එක වට SLT Mobitel ලගේ කිසි ප්‍රශ්නයක් නැතුව බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම Hutch එකේ lowest price for anytime data. anytime data වලට ගොඩක්ම හොඳ අඩු මුදලක් අපිට බලා ගන්න හම්බ වෙනවා Hutch එකේ සහ Airtel එකේ best value for large bundle. ඒ කියන්නේ ගොඩක් ලොකු bundle එකක් ගන්නවා නම් data වාට Airtel එක ගොඩක් අඩු price එකකට බලා ගන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට මේකේ overall winners ගත්තන් පස්සේ cheapest package එක වෙන්නේ Hutch එක, best value per GB වෙන්නේ Airtel එක, best features තියෙන SLT Mobitel එකේ කියන්නේ අර data rollover package එක අපිට බලා ගන්න හම්බුනේ SLT Mobitel ලගේ, best network coverage එක තියෙන Dialog ලගේ. ඉතින් ඒකට මෙන්න මේ features ටික ඔයා හරියට ඔයාගේ purpose එක අනුව compare කරලා බැලුවොත් ඔයාට මොකද්ද ගන්න ඕන ISP, මොකද්ද ඔයා ගන්න ඕනේ data package එක කියලා මේ වීඩියෝ එකෙන් හරියටම idea එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයා මේ වෙද්දි already පාවිච්චි කරන data package එක මේක perfect, මේක මේ හැම එකකට වඩා හොඳයි කියන්නේ. එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන වෙන ISP කෙනෙක් ඇති. එහෙම නැත්නම් ඔයා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ සමහරකට වෙන router එකකින්, එහෙම නැත්නම් fiber line එකකින් වෙන්න ඇති. ඒ වගේ packages ගැනත් පොඩ්ඩක් පල්ලෙන් අපිට අනිත් අයට දැනගන්න අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් මේ හැම site එකකම මේකේ මම අරන් තියෙන සීමිත ප්‍රමාණයක්. මේ හැම site එකකම ඒ අදාළ data packages ගැන ඒ අදාළ ISP ලත් එක්ක විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඒ පිළිබඳවත් පොඩි idea එකක් ගන්න. අපි මේ වීඩියෝ එක හම්බෙමු. thank you ඔයාලට.